මෙයාත් ජනාධිපති කෙනෙක් වෙන්න සුදු ඇඳගෙන සිහින දැකපු කෙනෙක්. එහෙම තමයි ඇවිද්දේ. බලන්නකෝ අප්‍රේල් ප්‍රහාරයේ නියම පියවරු ගැන පාටලී චම්පික රණවක කියනවා. අපි නෙමෙයි කියන්නේ. අහන්නකෝ මේක. මේ ළඟදී වාර්තාව නිකුත් වුණා. මූ මේක පාටම අප්‍රේල් මාසේ මතුවලා ආපු බඩුවක් එහෙම නෙවෙයි. අවුරුදු 10ක් තිස්සේ කාත්තන් කුඩියේ චණ්ඩි පාට් දාගෙන යකඩ පොළු පෙට්‍රල් බෝම්බ අරගෙන වටේ ඉන්න මුස්ලිම් මිනිසුන්ට ගගා හිටපු එකෙක්. ඒ තෞහිද් ජමාත් ව්‍යාපාරයේ අබ්දුල් රසීද්ගේ මාලිගාවත්තේ කවුද හැදුවේ? හැදුවේ ගෝඨාභය රාජපක්ෂ හැදුවේ. දැන් අහනවා පඩිගෙවපු පේෂීට් පෙන්නන්නලු. යකෝ යුද්ධ හමුදාය බුද්ධියන්සේ පඩිගෙවන ඒවා මේ කාටත් කියලාද කරන්නේ? ඒකනේ මේකේ තියෙන රහස. බුද්ධියංශ සම්පූර්ණයෙන්ම යොදාගත්තේ දේශපාලනයට. යුද්ධෙන් පස්සේ බුද්ධියංශ යොදාගත්තේ දේශපාලනයට. කොටි නඩත්තු කරන්න, අන්තවාදී මුස්ලිම් අන්තවාදීන් නඩත්තු කරන්න. මිත්‍රෝර්ණි, ඒක නිසා මතක තියාගන්න, සහරාන්ලගේ නියම පියවරු රාජපක්ෂලයි. ඒ ඝාතනයට වග කිව යුතු නියම මිනිස්සු රාජපක්ෂලයි කියන එක මතක තියාගන්න. කොහොමද කතාව? මෙයා මේ කතා කරන්නේ විපක්ෂේ ඉන්නකොට. හැබැයි මෙයාලා ආණ්ඩුවල ඉන්නකොට ඕක කතා කරේ නැහැ. දැන් මොනවද කියන්නේ? දැන් කියනවා ශානි වැරදි, රවි වැරදි, රංග දිසානායක වැරදි, ඒ නිලධාරි වැරදිලු, අනුර කුමාර දිසානායක වැරදිලු, දේශපාලනේ පලි ගන්නවලු. නේද? මේ කතා අර මිස්ටර් සලේගේ මිසිස් සලේ ඉන්නේ. මෙයාලට පෙන්වන්න ඕන මේවා. මේ අද ඊයේ කතා කරපුවා නෙමෙයි. ගොඩක් අවුරුදු කීපයකට කලින් කතා කරපුවා. දැන් වැඩේ වෙනකොට, සත්‍ය හරියට ජය ගන්න හදනකොට, පරීක්ෂණ හරියට යනකොට මේ හැමෝම කලබල වෙලා. නේ? අපි හැමදාම කියන්නේ කලබල වෙන්නේ නැතුව ඉන්න කියලා. මේ එදා කලබල වෙච්ච අය එදා එක විදියකට කලබලලා අද තව විදියකට කලබල වෙලා. ඇයි මේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ජනතාව මේක තමයි තේරුම් ගන්න ඕන. මේ මිනිස්සු මේ විපක්ෂේ මජර සෙට් එක ඔක්කොම එක වගේ. ඔක්කොම එක පැත්තක විපක්ෂේ ඉන්නවා, අනිත් පැත්තේ ආණ්ඩුවේ ඉන්නවා. එක පැත්තක ආණ්ඩුවේ ඉන්නවා, අනිත් පැත්තේ විපක්ෂේ ඉන්නවා. දෙගොල්ල මාරු කර තමයි හිටියේ. දැන් දෙගොල්ලම එක පැත්තකට ගිහිල්ලා නේ වෙනස්ම පිරිසක් අතර බලය ආවම පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ? භූමි තෙල් ගහපු ගැරන්ටි වගේ වෙලා තියෙන්නේ. අර හේදුවනවා මාද සාකච්ඡා තියෙනවා, මෙහෙ දුවනවා මාද සාකච්ඡා තියෙනවා. හිතා ගන්න බෑ මොකද කරන්න කියලා. රෑ නින්දට ගියාට මේ මිනිස්සුන්ට නින්ද යන්නේ. ආය උදේ පාන්දර ආවදීලා නැගිටලා කල්පනා කරන්නේ මොකද කරන්නේ අද දවස? මේ ආණ්ඩුව පන්නන්නේ කොහොමද? ඇත්තටම මේ ආණ්ඩුව පන්නන්න ඕන නේද? මේ තවදුරටත් හිටියොත් මේ හොරු ටික ඔක්කොම අහුවෙනවා. අප්‍රේල් ප්‍රහාරය ඔක්කොම උන් ටික අහුවෙනවා. මහා මොලකාරයෝ අහුවෙනවා. අපි නෙමේ මේ ගෝඨලා අප්‍රේල් ප්‍රහාර කරා කියලා තියෙන්නේ. නේද? මේ පාටලි චම්පික රණවක ඔය එක්කෙනෙක්. තව ලිස්ට් එකක් ඉන්නවනේ. දවස ගානේ අපි ලිස්ට් දාන්නේ මේ දවස්වල. සලේගේ පවුලේ අයටත් පොඩ්ඩක් නිවැරදි වෙන්න. අපිට පේන විදියට නම් සලේගේ පවුලටත් ඕන සලේ මරා ගන්න. ඒක නිසා තමයි ඔය දවස ගානේ ගිහිල්ලා බලන්න ගිහිල්ලා සලේට කියන්න තෝ බත් ටිකක් ආහන් කියලා බොරු මාධ්‍ය සාකච්ඡා එළියට ඇවිල්ලා කියන්නේ. එහෙම නෙමෙයිද හිතෙන්නේ? වෙන නෝන කෙනෙක් නම් කරන්න ඕන තමන්ගේ මහත්තයාට ආදරේ නම් අනේ මහත්තයෝ ඔහේ ඇත්ත කියන්න. ඔයා සම්බන්ධ නැහැනේ ඔකට නේද? ඔයා නිවැරදි වෙලා ඔයා ඇත්ත කියලා ඔයා එළියට එන්න. බලන්නකෝ පහුගියපු කාලේ හිටපු නෝනලා මේ මහත්තුරු හිරියට ගත්තු නේ සරත් පොන්සේක මහත්තයා නේ එයාගේ නෝන ඇවිල්ලා ඔහොම කෙන්දිරි ගෑවද ඈ එයා සුපිරි චරිතයක් විදිහට මේ පේස් කරන්නේ මීඩියා වලට. ඔහොම කෙන්දිරි ගෑවේ නෑ නේ සරත් පොන්සේකට කන්න එපා කිව්වේ නෑ නේ නියම රණවිරුවෙක් විදිහට නිවැරදි වෙලා එළියට ආවා. තේරෙනවද? ඒක නිසා රටේ ජනතා පාර්ටි මහත්තයෝ මේව බලන් ඉන්නේ. ඔයාලා පහුගියපු කාලේ විපක්ෂ සිද්ධ කරපුවයි දැන් විපක්ෂ ඉඳන් කරන ඒවයි. ඒක නිසා මේ ආණ්ඩුව ඕකට සැලෙන්නේ නිවැරදිව නිවැරදි මාවතේ නීතිය ගමන් කරනවා. ආණ්ඩුව ගමන් කරනවා. නීතිය ඔයාලගේ පස්සෙන් එනකොට ඔයාලා ටිකක් රිදෙනවා. ඔයාගෙත් අර ඇක්සිඩන්ට් එකට මතකයිද? ඒකේ වැඩේ පටන් අරන්න තියෙන්නේ. මෙයා ඒකයි නැවත එක තැන් වලින් දඟලන්නේ ඔය. ජනතාව බලන් ඉන්නේ. කලබල නැතුව ඉන්න